Hello everyone. Welcome to Let's Travel Miko. අපේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපේ channel එකට අලුතෙන් එකතු වෙච්ච යාළුවන්වත් අපි ආදරෙන් පිළිගන්නවා. ඉතින් විශේෂම දේ අපේ channel එකට 86 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. Thank you. ඉතින් අපේ දන්සල් වීඩියෝ එක 3400කට අධික පිරිසක් නරඹලා තියෙනවා. ඉතින් ඒකට ගොඩාක් සතුටුයි. ඒ වගේම කියන්න ඕන අපේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයාලා ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාන්න. අමතක නොකර දාන්න නැත්නම් view එක වාලි දෙන්නේ නැහැ. ඉතින් ඔයාලට කියන්න ඕන ඔයාලා බලන වෙති මම මේ කතා කරන අතරතුර මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් ඒක අන්බොක්සින් වීඩියෝ එකක්. ඉතින් ඇත්තටම අන්බොක්සින් වීඩියෝ එක අපේ ශදීල් මටත් හොරෙන් ඕඩර් කරලා එයාගේ ආදරවන්තිට. කවුද එයාගේ ආදරවන්ති කියන්න හැමෝටම? ඒ මගේ වාහනේ. ඉතින් එයාගේ වාහනේට බඩු වගේක් ඕඩර් කරලා තියෙනවා. ඒක ඕඩර් කරලා තියෙන්නේ තෙමු එකෙන්. ඉතින් ඔයාලගේ ගෙදරත් ඇති මේ වගේ වාහනේට ආදරය කරන කෙනෙක්. වාහන පිස්සෝ. ඉතින් එයා මේ අපි දෙන්න රණ්ඩු වෙවි මේ ඔයාලට පෙන්නන්න හදන්නේ වාහනේට ඕඩර් කරපේවා තමයි. ඔක්කොම කොස්ට් එක යුරෝ වලින් 64යි, ලංකාවේ සල්ලි වලින් 26880යි. එහෙම තමයි යට කොස්ට් එක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ පෙන්නන්නේ ඕක වාහනේ ඉස්සරහට අලෝන නින්ජස්ලා 3 දෙනෙක් ඇවිල්ලා පොසිෂන් 3කින් ඉන්න. ලස්සනයි. ඉතින් ඒක ඇත්තටම මං හිතනවා ඩෑෂ් මේකේ ඉස්සරහින් තියන්න හරි මැදක තියන්න. ඉතින් ඒ වගේම ඔයාලට කියන්න ඕන මේ දවස් දෙකක එකතුවක් වෙච්ච වීඩියෝ එකක් මේකේ තියෙනවා. අපේ වීකෙන්ඩ් එකක් ගත වුණ විදිය සහ මේ අන්බොක්සින් කරන වීඩියෝ එක. ඒ වීඩියෝ දෙකම එකතු කරලා තමයි අපි එක වීඩියෝ එකකට ඔයාලට අද ගේන්න තීරණය කරේ. මෙන්න මේක තමයි මං ආසම ස්ටිකර් එක. ඉතින් ඇත්තටම guys එක quality වලින් තියෙනවා ස්ටිකර්. දෙයක් ගද්දි ඔයගොල්ලොත් රිවිව් බලලා කමෙන්ට්ස් යටින් කියවලා හොඳද නැද්ද කියලා බලලා දාන ඕඩර්ස් දාන්න. මොකද ඉන්ටර්නෙට් එකෙන් දෙයක් ගද්දි අතින් අල්ලලා බලලා එහෙන් දැකලා නෙමෙයිනේ අපි ගන්නෙ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් රට රිවිව්ස් බලලා හොඳද නැද්ද කියලා බලලා ගන්න ගද්දි. මොකද මෙතන සමහරක් ඉමේජස් quality තියෙනවා, සමහරක් ඒවා quality නෑ තියෙනවා. එක්සාම්පල් එකක් මෙන්න මේක quality එක ස්ටෑන්ඩඩ් හොඳයි. මේක මං අරගත්තේ දොරවල් දෙක එකතු වෙන තැන ඇවිල්ලා ස්ටිකර් එක අලවන්න. එතකොට දොර අරිද්දි ඕක ස්ප්ලිට් වෙනවා. ස්ටිකර් එක භාගේ වෙන ඇවිල්ලි වරලා දොරවල් දෙක අරිද්දි. එතකොට බාන්න එක්සාම්පල් එකක් මෙන්න මේකේ ඉමේජ් quality එක අඩුයි. ඒක low standard එකක් ඇවිල්ලා. ඉතින් මට රීෆන්ඩ් එක හම්බුණා. ආපස්සට ආයෙ මේව කරද්දී ඒගොල්ලෝ ආයේ අපේ මැටීරියල් ආයේ ඒගොල්ලන්ට යවන්න අර ඩිස්ටන්ස් එක වැඩි හින්දා ඒගොල්ලෝ ආයේ ගන්නෙ නෑ නැවත. ඇත්තෙන්ම කියනවා නම් මට හිතට සතුටු වෙන්න පුළුවන් දේවල් මම තියාගත්තා. අනිත් ඒවාට මම රිෆන්ඩ් කරද්දී ඒතකොට රිෆන්ඩ් එක ඔටෝ ක්ලේම් වෙනවා. account එකට ආපස්සට එනවා සල්ලි ටික. ඉතින් අපිට මේ සතියේ වීඩියෝ ගේන්න ටිකක් පරක්කු වුණා. මොකද හේතුව අපි ඉස්සරහට ලොකු ගමනක් යන්න හිතාගෙන ඉන්නවා නෙවෙයි. ඒක ප්ලෑන් කරා. ඒ ප්ලෑන් කරපු විදිහට අපි ඉස්සරහට ඔයාලට වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් අපි අරන් යන්න ඕන වාහනේත් ලස්සනට අරන් යන්නත් එපා. අපි අදාළ ලොකේෂන් එකට. ඉතින් මම මෙන්න මෙයාවත් ගත්තා මීකෝගේ තනියට. මෙයා ඉන්න යන්න ඇවිල්ලා මීකෝගේ ෆිනස් මීකෝගේ දොරට හැපැත්තෙන් ඇවිල්ලා අතක් කාර්ය කරන තිය. එතකොට එයා වින්ග්ස් ගහ යනවා ඇවිල්ලා අපිත් එක්ක ව්‍යාජ්‍යයක. ඉතින් ඔහොම තමයි අපේ ඔය දවස් දෙක ගෙවුනේ. මේ තියෙන්නේ තව ස්ටිකර් එකක්. ඉතින් මං කිව්වේ ස්ටෑන්ඩඩ් quality high quality තියනවා කියලා. ඉතින් යාළුවනේ මතක් කරලා මොකක් හරි දෙයක් ගද්දී යටින් රිවිව්ස් ඔක්කොම කියවලා ඒක හොඳ ස්ටෑන්ඩඩ් එකක තියෙනවා නම් විතරක් පර්චේස් කරන්න. මේක මං ගත්තේ වාහනේ හොදලා ඉවරනාට පස්සේ ඒක පිහන මයික්‍රෝ ෆීබ්‍රා රෙද්දක්. ඉතින් මේක මං හිතනවා ගොඩක් මට ඒක එක්ස්ටර්නල් ඉන්ටර්නල් දෙකටම යූස් කරන්න පුළුවන්.
මට ගොඩක් ඉතින් මේක වැදගත් වෙන හින්දා මම දෙකක් ගත්තා. ඉතින් රැඳී සිටින්න බලා ගන්න පුළුවන් අනිත් දේවලුත්. මේ නම් ඇත්තටම වාහනේ ඒ කියන්නේ අලුත් ලුක් එකක් දෙන ෂයිනින් ප්‍රොඩක්ට්ස් වගේක්. ඒතකොට ඒකට වෙනම ස්පොන්ජ් එකත් එක්කම තමයි ඒගොල්ලෝ එවන්නේ. ඕකෙන් ටිකක් ඒ ස්පොන්ජ් එකට දාලා අතුල්ලන්න තියෙන්නේ. එතකොට ඒක මොනවාද මේ තිබ්බ අලුත් විදිහටම අර පරණ ගතිය නැති වෙලා අලුත් ලුක් එකක් දෙනවා. ඉතින් ඒක මං ට්‍රයි කරලා බලන්න ඕන හින්දා ඉස්සල්ලාම ගත්තේ චූටි එකක්. ඒක ට්‍රයි කරලා බලලා ඒ ප්‍රොඩක්ට් එක හරියනවා නම් වාහනේට මම තව ඊට වඩා ලොකු එකක් ගන්නවා ඒකෙන්. මේක ගොඩක් ඇත්තටම වැදගත් වෙන දෙයක්. මගේ වාහනේ නම් එකක් තියෙනවා. උනාට ඒකේ ප්‍රොසෙස් එක තේරුම් ගන්න ටිකක් වැඩි. ඒකට කේබල් එකක් ඕන, ලැප් එකක් ඕන, වයර් එකක් ඕන. මේකට එහෙම දෙයක් නැහැ. මේකේ මෙමරි කාඩ් එකක් තියෙනවා. මේක වාහනේ මැද්දෙන් තියලා චාර්ජ් එක පැය 10ක් තියෙනවා. ඔන් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔටෝ රෙකෝඩ් වෙනවා. අපිට මෙමරි චිප් එක මාරු කරන්න පුළුවන් ගිගා 128ක් දක්වා. දැනට දාලා තියෙන 32ක්. ඉතින් මං හිතනවා ඒක සෑහෙනට ඇති වෙයි. ඉතින් වෙනත් රටකට යන හින්දා අපි මං හිතනවා මේක ගොඩක් අපිට අවශ්‍ය වෙයි කියලා. මොකද පාකින් එක හෝ කොහේ හරි වාහනේ තියලා ඇද්දි ඔන් කරලා තියලා යන්න ත්‍රුෆතෝරිය කියන්නේ හුරුන්ගෙන් ආරක්ෂා කරගන්න වාහනේ වුණ හින්දා. නැත්තම් අර වාහනේ මේ මොනවාද ගත්ත දවසේම ආපු කැම් එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න අමාරුයි. මේකට මං ආසයි ඇත්තටම ඔයගොල්ලන්ට පේනවනේ. එන්නේ ඒකයි මම යාළුවනේ කිව්වේ මට වැරදුනා. ක්වොලිටි එක රිවිව් ඒ ඔක්කොම බලලා තමයි ඕඩර් කරන්න ඕනේ. මේකේ බාන්න පැකේජ් එක පවා ඒක සිලින්ඩරයක් වගේ කවර් වෙලා ආවේ. නිකන් ස්ක්‍රැච් එකක්වත් නැහැ. කිසිම දෙයක් නැහැ. හානියක් වෙලාත් නැහැ ඒ ස්ටිකර් එකට. මම දැන් අන්තිම එක. ඔව් මෙන්න මේක වාහනේට සුවඳ එන එකක් නේ. ඉතින් සෑහෙන පැය ගාණක් අපිට යන්න තියෙන හින්දා මං හිතනවා මේක අපිට ඇත්තටම අවශ්‍ය වෙයි කියලා වාහනේට. එතකොට වාහනේ මොකක්ද ඒකට කියන්නේ අම්බියන්ට් එක වෙනස් කරන්න පුළුවන්. අපිට ආස කරන සුවඳක් දාගෙන අපේ එක්කෝ කැමතිම පර්ෆියුම් එකෙන් 3ක් විතර වගේ වතුරත් එක්ක කලවම් කරලා ඔක දාලා ඊට පස්සේ ඒකට එනවා වෙනම ෆිල්ටර් එකක් මැද්දේ තියෙනවා. චාර්ජ් කරන්න පුළුවන් වෙනම USB කේබල් එකක් තියෙනවා type C. මේකත් ඇත්තටම අවශ්‍ය දෙයක් කියලා මං හිතනවා අපේ ගමනට. අනේ තව තියෙනවා මොන හරි. ඔව් එන්නේ එළියට. ඉතින් මේකත් ඇත්තටම යාළුවනේ මං හිතුවේ නෑ මේකේ එච්චර එළියක් තියනවා කියලා. මේකේ මොනවාද මොඩල් 3ක් තියෙනවා. ඔය පළවෙනි එක ඔයගොල්ලන්ට පේන්නේ 1 ඊගාවට 2 ඊට පස්සේ ලොකුම එළියක් තියෙනවා. ඉතින් ඇත්තටම මේකේ මාර ආලෝකයක් එන්නේ. බාන්න චූටි දෙයකින් කරන්න පුළුවන් දෙයක් නේද? ඒකත් මං හිතනවා අපිට අවශ්‍ය වෙයි කියලා. අපි දැන් යද්දී එහෙමනේ අන්ධකාර වැටුනම හදිස්සියේ නවත්තලා නේ. ඔන්න පියාවා එනවනේ අපි ෆ්‍රිස්බි ඩාන්ස් එක. ඉතින් අපි ඔය වගේ එක එක ඩාන්ස් ඇවිල්ලා ඉවරලා එක එක වෙලාවල් වලට දානවා. ඉතින් තාත්තයි පුතායි වැඩ තමයි ඔය ඇවිල්ලා මේ අපි වේටිං ලිස්ට් එකේ ඉන්න ගමන් ඇවිල්ලා මොනවාද පුටුවටලා ඉඳගෙන ඔන්න දැන් ඉතින් ගියා ඉඳ ගන්න. ඉතින් ඇත්තටම කියනවා නම් guys එදා මාර බිසි දවසක්. ඒගොල්ලෝ
මොනවාද රෙස්ටොරන්ට් එක ෆුල් තිබ්බේ ඇවිල්ලා ඉතින් ටේබල් එකක් රිලීස් වෙනකන් තමයි අපි එතන රිසර්වේෂන් ලිස්ට් එකේ එතන සෝෆා එකට වෙලා ඉඳන් හිටියේ. ඉතින් අපිට ඉඳ ගන්න ටේබල් එක හම්බුණා. ඔන්න දැන් ඉතින් අපි එන්ජොයි කරන ගමන් ඉන්නේ. ඉතින් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න කියලා තමයි ඔයාලගෙන් ඉල්ලන්නේ. මතක් කරලා ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, අමතක නොකර කමෙන්ට් එකක් අනිවාර්යෙන් තාන් යන්න. අපි ඉක්මනට හම්බෙමු අපේ අලුත් වීඩියෝ එකකින්. අපි බලමු සමහරක් විට සර්ප්‍රයිස් වීඩියෝ එකද නැත්නම් ඊට කලින් අපිට මොකක් හරි වීඩියෝ එකක් දෙන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන්ම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා. එහෙනම් හැමෝටම ciao. Bye bye. I think you got the wrong impression about me, baby. Just cause they heard what hood I'm from, they think I'm crazy. Okay, well maybe just a little crazy. Cause I admit I'm crazy about that lady, yeah. Finger to the world as fuck you, baby. I've been slaving. Run the pussy cause I'm running out of patience. No more waiting, no. Buzzing like a yo-yo. Living life on fast forward, but we fucking slow, yeah. She said she too young, don't want no man. So she gon' call her friends, now that's a plan. I just ordered sushi from Japan. Now yo bitch wanna kick it, Jackie Chan. She said she too young, don't want no man. Now yo bitch wanna kick it, Jackie. Drop top, how we rollin' down on callin' South Beach. Yeah, look like Kelly rollin', this might be my destiny. She want me to eat it, I guess then it's on me. You know I got the sauce like a fucking recipe. She just wanna do it for the grand. She just want this money in my hand. I'ma give it to her when she dance, dance, dance. She gon' catch a Uber out the Calabasas. She said she too young, don't want no man. So she gon' call her friends, now that's a plan. I just ordered sushi from Japan. Now yo bitch wanna kick it, Jackie Chan. She said she too young, don't want no man.